අයිබෝන් කියලා පිළිගන්නවා කලින් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකට. අද අපි හදන්න යන්නේ ලස්සන උදුරස් මාලාව. අපි බලමු මේක හදන්න අපිට මොනවද ඕන කියලා. මෙන්න මේ ට්වින්කල් කියන පරිපථය ඕනේ. මම මේක ඕඩර් කරලා ගෙන්න ගත්තේ ඩරාස් එකකින්. පාට 4ක LED ඕනේ. මම පාට 4ක LED යොදාගත්තේ මේකේ අවුට්පුට් 4ක් විතරක් තියෙන හින්දා. ඒ කියන්නේ ලයිට් 4කට තමා දෙන්න පුළුවන්. මම පාට 4ක LED පාවිච්චි කරනවා. ඊට පස්සේ කේක් බෝඩ් එකක් ඕනේ. මම මේ කේක් බෝඩ් එකේ වල පෙන්නේදී මැද හොයලා වටේට ඉරි ගහලා මේවා රවුම් ඇදලා තියෙනවා. ඊට පස්සේ මාක් කරගෙන තියෙන LED මේ ඉරයි මේ රවුමේ භාගයයි සෙට් කරන තැන තමයි LED සෙට් කරන්න ඉතින් මෙහෙම ඔයාලට මේක කරගන්න පුළුවන් තනියෙන්. දැන් මම මේක පාට කරගන්නවා. එහෙනම් මම ටක් ගාලා මේක පාට කරගෙන ඉන්නවා. මේක කේක් බෝඩ් එක නෝමල්. කේක් ගෙදරට කේක් ගේදී මෙයා බෝඩ් එක තමයි ඒක තියලා තියෙන්නේ. ඒ බෝඩ් එකේ උඩ තියෙන සුදු පාට නිකන් ඉටි කවරයක් වගේ ඒක ගලවලා අරන් තියෙනවා. දැන් මම මේක ටක් ගාලා පාට කරන් ඉන්නවා. මෙතන මං හිල් විදගෙන තිය කව කට්ටකින් මේකෙතර හයියන කව කට්ටෙන් විද ගන්න පුළුවන්. මේ ඉටි ගහලා ඉරි දිගට තමයි ඔය පේනදී ඉරි දිගේ තමයි මේ හිල් විදලා තියෙන්නේ. ඊට මෙහා පැත්තේ මෙහා පැත්තේ එහෙම විදලා තියෙන්නේ. හරි මම මේක ටක් ගාලා පාට කරගෙන ඉන්නවා. හරි යාළුවනේ මම මේ කළු පාටින් පාට කරගත්තා. ඊට පස්සේ සුදු පාට LED තීරුවකුත් සෙට් කරගත්තා. මේක දැන් ඔයාලට ගන්න තියෙන්නේ සියලුම LED වල ධනාග්‍රය එකට සෙට් කරගන්න ඕනේ. වෙනම පාට වලට ඍණාග්‍ර වෙන් කරගන්න ඕනේ. කියන්නේ සුදු පාට ඍණාග්‍රය වෙනම කහ පාට ඍණාග්‍රය වෙනම රතු පාට ඍණාග්‍රය වෙනම නිල් පාට ඍණාග්‍රය වෙනම. කියන්නේ මම ගන්න පාට 4ට තමයි මේ ඍණාග්‍ර වෙන් කරගන්න ඕනේ. ඒ වගේම පාට 4ට වයරුත් ඕනේ. මට කියන්න බැරුණා ඒක. ඊට පස්සේ ධනාග්‍රයට මම කළු පාට වයර් එකක් තමයි අරන් තියෙන්නේ. හරි එහෙනම් මම ඔක්කොම LED මේක දාගෙන පාස් කරගෙන වෙන්නන්න. හරි යාළුවනේ මම ඔක්කොම LED පාස් ගත්තා. සුදු පාට LED වල ඍණ එකටත් තැඹිලි පාට ඒ වාගේ ඍණ තව එකකටත් වයර් එකකටත් කහ පාට ඒ වගේ ඍණ එක තව වයර් එකකටත් නිල් පාට ඒ වගේ ඍණ තව වයර් එකකට පාස් ගත්තා. ඒ වගේම හැම LED එකම ධන ඔක්කොම එකට සෙට් කරගත්තා. කියන්නේ හැම LED එකම ධන එකට සෙට් කරගත්තා. හරි දැන් අපිට මම කියන්න බැරුණා 1K රෙජිස්ටරයක් ඕනේ. මේ කලර් කෝඩ් එක දුඹුරු කළු රතු. ඔයාලා 1K රෙජිස්ටරයක් ගන්න ඕනේ වෝට් භාගය හරි වෝට් එකේ හරි. ඊට පස්සේ ඔක්කොගේම LED වල ධන සෙට් කරගත්ත තැනට මේක සෙට් කරගන්න ඕනේ. ඊයන් තියලා පාස ගන්න. හරි මම ඒක සෙට් කරගත්තා. දැන් තියෙන්නේ ඒ රෙජිස්ටරේ පාස්සපු පින් එක නෙමෙයි අපි දන්නේ රෙජිස්ටරේ අනිත් පින් එකට. ඒ කියන්නේ රෙජිස්ටරේ අනිත් පින් එක තමයි අපි දාන්න දෙන්න ඕනේ. අපි ඒකට දුන්නොත් එහෙම අපේ LED ඔක්කොම පිච්චෙනවා. මම ධනයකට කළු පාට වයර් එකක් තමයි පාස් ගන්නේ. මම තැඹිලි පාට එකක් අපි පාවිච්චි කරපු ඉන්න රතු පාට ඒවට
නැත්නම් ඒකට පැලෙන්න මම දැන් රෙජිස්ටරේ ගම් දාලා අලව ගන්නවා. නැත්නම් රෙජිස්ටරේ තියෙන තැනින් කැල්ල එන්න පුළුවන්. මම ඔක්කොම මෙහෙම ගම් දාලා අලව ගත්තා. දැන් ඔයාලා මෙන්න මේ පෙන්නේ මේ තියෙන්නේ මම ඔක්කොම දාන පාස්සලා මේ වටේම දාන පාස්සලා මෙතනට තමයි දාන දෙන්නේ. මෙතන මේ දාන දෙන්නේ මෙතනට රෙජිස්ටරේ පාස්සලා රෙජිස්ටරේ මේ පින් එකෙන් තමයි ගන්න. රෙජිස්ටරේ මේ පින් අනිත් එක පින් එකක් මෙතනට පාස්සලා මේ ධන දෙන්න තිබ්බ ධන සෙට් කරපු තැනට ගම් තිච්චම මෙන්න මෙහෙම ඔක්කොගේම LED වල ධන එකට එකතු කරලා මෙතන තමයි මම ගත්තේ. එතනට රෙජිස්ටරයක් පාසලා රෙජිස්ටර් එක පින් එකක් පාසලා අනිත් පැත්තට තමයි ධන දෙන්නේ. හරි යනවා තේරෙන්න ඇති කියලා. දැන් මම මේ PCB එකත් ගන්නවා. ඔයාලට මේක ඩරස් එකෙන් ඕඩර් කරලා ගෙන ගන්න පුළුවන්. මේකත් එක මේ IC එකයි එහෙනම් ලග් කනෙක්ටරුයි මෙන්න මේ ජැක් එකයි හම්බ වෙනවා. අනිත් බඩ ටික අපි කඩෙන් ගන්න ඕනේ. මේකේ මේ පුෂ් බටන් එක තියෙන පැත්තේ තියෙන ලග් කනෙක්ටර් එක කියන්නේ මේ කනෙක්ටර් එකට තමයි අපි ඔක්කොගේම ධන පාස්ස ගත්ත වයර් එක දෙන්න ඕනේ. ඔක්කොගේම ධන පාස්සලා 1K රෙජිස්ටරේ හරහා ගත්ත වයර් එක මේ බටන් එක තියෙන පැත්තකට තමයි සෙට් කරන්න ඕනේ. මේක ගහලා තියෙනවා 12 volts කියලා. ඒ ලග් කනෙක්ටර් එකට තමයි මේ ලග් කනෙක්ටර් එකට තමයි ඒක ඒ වයර් එක සෙට් කරගන්නේ. මම ඊට කලින් මේක ගම් දාලා අලව ගන්නවා මේ කේක් බෝඩ් එකට. හරි අලව ගත්තා. මේක නූල් වගේ හැදෙනවා. මම අලව ගත්තා. ඒ වගේම මේ ලග් කනෙක්ටර්ස් 1 2 3 කියලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි ලග් කනෙක්ටර් එක, මේ දෙවෙනි කනෙක්ටර් එක, මේ තුන්වෙනි කනෙක්ටර් එක, මේ හතරවෙනි කනෙක්ටර්. හතරවෙනි කනෙක්ටර් එක තමයි ළඟ තමයි මේ 12 volts අවුට්පුට් එකක් තියෙන්නේ. එහෙනම් මේ බල්බ් වල ධන සෙට් වර්ග සෙට් කරන තැන මේකේ බෝඩ් එක අතරම බලපුවාම පේනවා 1 2 3 කියලා ගහලා තියෙනවා එළියට. හරි. අපි මෙන්න මේ නිල් පාට වයර් එක තමයි පළවෙනි ලග් කනෙක්ට් එක කියලා නම් කරලා තියෙන ලග් කනෙක්ටර් එකට සෙට් කරගන්න ඕන. මම දැන් වයර් එක ගානට කපා ගන්නවා. ඉස්සෙල්ලා මම ඔයාලට මේ සර්කිට් එක නැතුව 12 volt පැක් එකකින් ලයිට් එක පත්තු කරලා පෙන්නන්නම්. පේනදී පත්තු වෙනවා. සුදු පත්තු වෙනවා. ඔයාලා හරියට සම්බන්ධ කරගත්තාම මෙහෙම පත්තු වෙනවා. සුදු පත්තු වෙනවා. ඊපස්සේ මම රතු පාට නැ කහ පාටගේ රින එක සෙට් කර නෑ රතු පාටගේ රින එක සෙට් කර ගන්නවා. ඊළඟ තියෙන රතු පාටින් ඔයාලා පෙන්නන්න. රතු පාට ඊළඟට කහ පාට ඊළඟට නිල් පාට. හරියට සෙට් කරගෙන මෙහෙම පත් වෙනවා.
මගේ එකක් පත්තු වෙන්නේ හරියට පත්තු වෙන්නේ වගේ කියලා මම බලන්න ඕනේ. මේ කැමරාවට පේන විදිය වෙන්නේ නැති මේ ලාවට පත් වෙනවා වගේ නෝවල්ලා පේනවා හොඳට පත් වෙනවා. කැමරාවට පේන විදිය වෙන්නේ නැති. හරි මම ඔක්කොම චෙක් කරගත්තා. ඔයාලටත් පෙන්නලා. දැන් අපි සර්කිට් එකට සෙට් කරගමු. අපි ඉස්සෙල්ලා ගියා වගේ මෙන්න මේකට මෙන්න මේ ලක් කනෙක්ටර් එකට මෙන්න මේ ලක් කනෙක්ටර් එකට නිල් පාට වයරක පාස් වෙනවා. ඊට පස්සේ එක කියලා ගහලා තියෙන ලක් කනෙක්ටර් එකට දෙක කියලා ගහලා තියෙන ලක් කනෙක්ටර් එකට කහ පාට වයරක සෙට් කරනවා. කියන්නේ කහ පාට LED වල රින අවුට්පුට් එක ඉන්පුට් එක තුන කියලා ගහලා තියෙන මේ සර්කිට් එකේ අවුට්පුට් එකට LED රතු LED වල රින ඉන්පුට් එක සෙට් කරනවා. ඊට පස්සේ 4 කියලා ගහලා තියෙන මේ සර්කිට් එකේ අවුට්පුට් එකට සුදු LED වල රින ඉන්පුට් එක සෙට් කරගන්න. මම මේ වාටි කොටට කපාගෙන මේ සෙට් කරගන්න හදන්නේ. මම දැන් එක කියලා ගහලා තියෙන ලක් කනෙක්ටර් එකට නිල් පාට එක සෙට් කරගත්තා. ඒ කියන්නේ පළවෙනි තීරුවේ ඉඳලා අන්තිම තීරුවට යනකම් පළවෙනි තීරුව පළවෙනි ලක් කනෙක්ටර් එකට, දෙවෙනි තීරුව දෙවෙනි ලක් කනෙක්ටර් එකට, තුන්වෙනි තීරුව තුන්වෙනි ලක් කනෙක්ටර් එකට, හතරවෙනි තීරුව හතරවෙනි ලක් කනෙක්ටර් එකට සෙට් කරගන්න ඕනේ. يعني තමන් ගන්න පාට අනුව නෙමෙයි මෙතන ඉඳන් අගට මුල ඉඳන් අගට යනකම් තමයි ගානට සෙට් කරගන්න ඕනේ. ඒක තමයි මේකේ රටාව හැදෙන්නේ ලස්සනට. හරි මම පළවෙනි තීරුව සෙට් කරගත්තා. දැන් දෙවෙනි තීරුව සෙට් කරගන්නවා. තීරුවද පේලියද මන්ද මට මතක නැහැ. හදිසියට හරි මොකද හරි කොටට කැපිලා තියෙන්නේ. ආයෙ වයර් එක සෙට් කරගන්න වීද මන්ද. ඔව් මම සෙට් කරගන්නවා වයර් එක. සෙට් කරගන්න වෙනවා. මම වයර් කොටටම කපාගත්ත හදිසියට. ඔයාලා මේක හිමින් කරගන්නවා හදිසියට. කොරස් කටේ තත දාගන්න බෑ කියනවනේ. මම හිමින් කරගන්න. මම ඔගේ අකර තැබ්බ කරගන්න එපා. මේ වයර් කපා ගන්න ටිකක් අමාරුයි. වයර් තියාගන්න ඊයන් ටික.
හරි මම ඒක තද කරගන්නවා තියලා ඔය වර්ග දාලා තද කරගන්නවා. ඔයාලත් මං ගන්න පාට ගන්නවා නම් මෙහෙම කරගන්න. මේ බෞද්ධ කොඩිය පාට ගන්න ගියේ මේකේ අවුට්පුට් පහක් නැහැ කියලා පස්සේ තේරුණා. බෞද්ධ කොඩිය පාට පහදින් මම බෞද්ධ කොඩිය පාට 4ක් ගත්තා. පහක් ඇදින්න මේක අවුට්පුට්. ඔන්න ඒක සෙට් කරගත්තා. ඔන්න හරි මම ඔක්කොම රින අවුට්පුට් එක සෙට් කරගත්තා. දැන් ධන අවුට්පුට් එක සෙට් කරගන්න හදන්නේ. අර රෙසිස්ටරේ හරහා ගත්ත ධන අවුට්පුට් එක. ඒකත් මම කපා ගන්න ඕනේ. හරි හරිනේ මම ඔක්කොම වයර් ටික සෙට් කරගත්තා. අන්තිමට මේව තමයි දිස්සෙන්නේ. මම දැන් ගම් ෂීට් එක දාලා අලුව ගන්නවා වයර් ටික. හරි හරිනේ මම මේක මම ගහලා පෙන්නන්නම්. අපි ලස්සන බුදස් මාලාව. ඔය වෙනදි මේක ලස්සනපත් වෙනවා. මේ හරිම ලේසි හදාගන්න වලහවන්න. මේ බෝඩ් එක දරාසයෙන් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් ඔයාලට. මම තව රටාවක් දාන්නම්. ඔය තව රටාව. මේ තව රටාව. මේ තව රටාව. මේ තවත් රටාව. මේ තවත් රටාව. ඔය රටා ටික තමයි තියෙන්නේ මේකේ. ඔයාලත් හදලා බලන්න. මේ කරන්න හදන මගේ පවර් ඇඩැප්ටර් එකේ 12 වෝල්ට් පවර් බැක් එකේ මොකද වෙන්නේ දැන්? මේ විදිහේ තමයි අපේ ලස්සන බුදුරජාණන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අද වීඩියෝ මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.